සුබ දවසක්. මම ප්‍රසවනාලි 20ක් වෛද්‍ය රෝහන් ලියනගේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මව්වරු තියෙන එක ගැටලුවක් තමයි දියවැඩියාව. මේ ගර්භණී සමයේ ඇතිවෙන දියවැඩියාව. එතකොට මේ ගර්භණී සමයේදී ඇතිවෙන දියවැඩියාව පිළිබඳව අපි දන්නවා ගොඩක් වෙලාවට ගර්භණී මව්වරුන්ගේ දැනුවත්භාවය අඩුයි. එතකොට මේ ගර්භණී සමයේදී අපිට දකින්න ලැබෙන දියවැඩියාව ඇත්තටම වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ගර්භණී වෙන්න කලින් ඉඳලා තියෙන දියවැඩියාවක් තියෙනවා. ගර්භණී සමයේදී හට ගන්න දියවැඩියාවක් තියෙනවා. එතකොට මේකෙදී අපි දන්නවා කියන කලින් දියවැඩියාව නැති කාන්තාව ගර්භණී වුණාට පස්සේ ගොඩක් වෙලාවට දියවැඩියාව හැදෙනවා. මේ දෙවෙනි තත්ත්වයට වඩා පළවෙනි තත්ත්වයේදී කියන්නේ කලින් ඉඳලා දියවැඩියාව තිබුණාම ඇති වෙන කල්ලයට ඇති වෙන සංකුලතා ප්‍රමාණය වැඩි. නමුත් අපි මේ දෙකම ගොඩක් වෙලාවට පාලනය කරන්නේ එක විදියට. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි සීනි තියේ කියලා දැනගත්තොත් එහෙම අපි ගොඩක් වෙලාවට කෑමෙන් පාලනය කරන්න බලනවා. බලලා එහෙමත් නැත්නම් අපි දියවැඩියාව පාලනය කිරීම සඳහා ඖෂධ ලබා දෙනවා. ඒවා ගිල්න පෙති විදියට තියෙනවා, ඉන්සුලින් වගේ හෝමෝන විදියට තියෙනවා. එතකොට දැන් අපි දන්නවා දියවැඩියාව ගර්භණී භාවය කියන්නේම දියවැඩියාව ඇති වෙන තත්ත්වයක්. ඒ කියන්නේ කලින් දියවැඩියාව නැති අම්මා කෙනෙකුටත් ගර්භණී වුණාට පස්සේ පැදෑමෙන් ස්‍රාව වෙන හෝමෝන හින්දා දියවැඩියාව හැදෙන්න පුළුවන්. එතකොට මේ දියවැඩියාවදී වෙන්නේ මවගේ රුධිරයේ සීනි මට්ටම වැඩුණාට පස්සේ ඒක නිදහසේ ගමන් කරනවා පැදෑම හදිගේ බබාට. එතකොට බබාගේ සීනි මට්ටම වැඩුණාට පස්සේ බබා අධික ලෙස සාමාන්‍ය ප්‍රමාණයට වඩා වේගින් වැඩි වෙනවා. එතකොට බබාගේ ප්‍රමාණය ගොඩක් වෙලාවට බබා ලොකු වෙනවා. එතකොට අපි ඒකට කියනවා මැක්‍රොසෝමියා කියලා. එතකොට ඒ වගේම බබාගේ ශරීරයේ අවයවවල වර්ධනයත් වගේම බබාගේ ඇඟේ සීනි මට්ටම වැඩුණාට පස්සේ බබා මුත්‍රා පිට කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒවෙන් තමයි බබාගේ උල්බ තරල. ඒ කියන්නේ මවගේ ගර්භාෂයේ ඇතුලේ තියෙන වතුර ප්‍රමාණය වැඩි වෙන්නේ ඒක නිසා. එතකොට ගොඩක් අයට මේ වතුර බෑග් එකේ ප්‍රමාණය වතුර වැඩි වුණාට පස්සේ ගොඩක් අයට වතුර බෑග් එක නිකම්ම කැඩෙන්නත් පුළුවන්. එතකොට අපි දන්න මේ වතුර බෑග් කැඩුනොත් එහෙම ගොඩක් අයට උඩට ආසාදනය. ඒ කියන්නේ මවගේ ගර්භාෂයට ආසාදනය යෑමේ අවදානමත් වැඩි. ඒ වගේම වතුර බෑග් කැඩනකොට වැදෑමහ පිකිනිමැල බබාගේ අත්පා කොටස් වගේ ඒවා එළියට එන්නත් පුළුවන්. එහෙම නොතින් බබා මිය යන්නත් පුළුවන්. ඒ වගේම දැන් මේ සීනි මට්ටම වැඩි වුණාට පස්සේ බබා ප්‍රසූත කරනකොට ගොඩක් වෙලාවට බබා ලොකු නිසා ප්‍රසූත කිරීමේ ගැටලුත් එනවා. එතකොට ගොඩක් අය සිසේරියන් ශල්‍ය කර්මවලට පවා යොමු වීමේ හැකියාව වැඩි. දැන් සිසේරියන් ශල්‍ය කර්මයක් කරන්න ගියත් ගොඩක් වෙලාවට මේ වගේ බබාලගේ බබා බිහි කිරීම පහසු වෙනවා ශල්‍ය කර්ම සිදු කරන වෛද්‍යවලට. ඒ වගේම වතුර වැඩි නිසා ඒක ඉතා අපහසු ශල්‍ය කර්මයක් වෙනවා. ඒ වගේම ඒ ශල්‍ය කර්ම කරපු කොටස සීනි පාලනය මදි නිසා ගොඩක් වෙලාවට ඒවා මැහුම් එහෙම පැසවීමේ හැකියාවත් වැඩි. තුවාල වේලීම අඩු වෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්න දැන් බබා ඉපදුනාට පස්සේ ගොඩක් අර බබාගේ ලවණ මට්ටම වෙනස් වෙන්න පුළුවන්, සීනි මට්ටම වෙනස් වෙන්න පුළුවන්, බබා කිරි බොන ගතිය අඩු වෙන්න පුළුවන්, බබා කහ පාට වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ ගැටලු වෙනවා. එතකොට මාමගේ මේ සීනි පාලනය කර ගැනීම තමයි වැදගත් වෙනවා ගර්භණී සමයේදී. මොකද සමහර වෙලාවට මේ සීනි ගොඩක් වැඩිනොත් එහෙම ගර්භණී සමය තුලදී බබා කුස තුල මිය යන්නත් පුළුවන්. එතකොට මේ වගේ විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන් මාමගේ සීනි මට්ටම පාලනය නොවුනොත්. ඒ නිසා ඔබට ගර්භණී සමයේදී සීනි තිබුණොත් අනිවාර්යයෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරගෙන සීනිමට නිවැරදි කෑම වට්ටෝරුවක් හදාගෙන ඒකට අනුගත වෙලා සිටීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම වෛද්‍ය උපදෙස් අනුව නිරන්තරයෙන් තමන්ගේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කර බලා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම වෛද්‍යවරයා කියන දේ නිවැරදිව සායන්ට පැමිණීමත් නිවැරදිව නියම කාලෙදී බබා ප්‍රසූත කිරීමත් ඉතාම වැදගත් වෙනවා.